දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තෙවැනි ඇස තුළින් අවකාශය වෙත ගමන් කිරීමට නොහැකි වන ආබාධය ගැනයි. මොලේ හරිමැද පිහිටන කේතුක ග්‍රන්ථිය, ඒ කියන්නේ පයිනියල් ග්ලෑන්ඩ් එක, මෙම ග්‍රන්ථිය ක්‍රියා කරන්නේ ආලෝකය සමගයි. මේ ගැන හොඳින් අවබෝධ කරගත යුතු වෙනවා. මෙම ග්‍රන්ථියෙන් ආකාර 3කට රසායනික ද්‍රව්‍යයන් නිකුත් කරනවා. පළවෙනි රසායනික ද්‍රව්‍ය සෙරටෝනින්, දෙවෙනි රසායනික ද්‍රව්‍ය මෙලටෝනින්, තුන්වෙනි රසායනික ද්‍රව්‍ය ඩයමෙතෝල් ක්‍රිප්ටමීන්. පළමුව අපි බලමු සෙරටෝනින් නැමැති රසායනික ද්‍රව්‍ය නිපදවීමේදී මිනිසාගේ ස්නායු පද්ධතියට පණිවිඩ හෝමාරු කර ගැනීම සඳහා බෙහෙවින් උපකාරී වන රසායනික ද්‍රව්‍යයක්. සෙරටෝනින් රසායනික ද්‍රව්‍යයේ අඩුපාඩුවක් තියෙනවා නම් එය ස්නායු පද්ධතියට බලපාලා පණිවිඩ හෝමාරුවේ යම්කිසි ආබාධයක් ඇති කරන්නට පුළුවන්. දෙවනුව මෙලටෝනින් නැමැති රසායනික ද්‍රව්‍ය නින්ද නැමැති චක්‍රය පවත්වා ගැනීමට බෙහෙවින් උපකාරී වෙනවා. කරුවල ස්ථානවලදී මෙම මෙලටෝනින් නැමැති රසායනික ද්‍රව්‍ය ක්‍රියාත්මක වෙනවා. මෙම රසායනිකය අඩුපාඩුවක් තියෙනවා නම් නින්ද අඩුවීමට හේතුකාරක හේතු සාධක වෙනවා. තෙවනුව ඩයමෙතෝල් ක්‍රිප්ටමීන් නැමැති රසායනික ද්‍රව්‍ය අපට බෙහෙවින් උපකාර වෙන්නේ ආලෝකයේ ඇති නැත්නම් පරිසරයේ ඇති වර්ණ හඳුනා ගැනීමටයි. මෙම DMT රසායනික ද්‍රව්‍ය අඩුපාඩුවක් තියෙනවා නම් වර්ණ හඳුනා ගැනීමට ඇස්වල යම්කිසි ආබාධීය තත්ත්වයක් විද්‍යාමාන වෙන්න පුළුවන්. සෙරටෝනින්, මෙලටෝනින්, DMT රසායනික ද්‍රව්‍යයන් පයිනියල් ග්ලෑන්ඩ් එකෙන් නිපදවන ශක්තියෙන් යම්කිසි පුද්ගලයෙකු අධ්‍යාත්මික තත්ත්වයක් භෞතික තත්ත්වයක් තුළ සමබරතාවය රැකගෙන ඉන්නේ මේ කේතුක ග්‍රන්ථියෙන්. එයින් නිකුත් කරන රසායනික ද්‍රව්‍යයෙන්ටම සමබරතාවය රැකගෙන ඉන්නේ. භෞතික තත්ත්වය තුළින් අධ්‍යාත්මික තත්ත්වයට ළඟාවීමට නොහැකි වෙන්නේ තෙවැනි ඇස විවෘත නොවෙන්නේ මේ පයිනියල් ග්ලෑන්ඩ් එකේ ආබාධයක් තියෙනවා නම්. කේතුක ග්‍රන්ථිය වටා ෆ්ලෝරයිඩ්, සෝඩියම් ෆ්ලෝරයිඩ්, කැල්සියම් ෆ්ලෝරයිඩ් යනාදියෙන් බැඳිලා බද්ධව පවතින්න පුළුවන්. මෙහිදී කේතුක ග්‍රන්ථිය ක්‍රමයෙන් විනාශයට පත්වෙනවා ෆ්ලෝරයිඩ් තුලින්. මීට අවුරුදු 3000කට පෙර ඉදි කරලා තියෙන මිසරයේ පිරමීඩ් වල තියෙන ඇහැක ආකාරයේ චිත්‍රය දෙස හොඳින් බලන්න. මේ කේතුක ග්‍රන්ථියේ ආකෘතියක්, ස්වරූපයක් ඇඳලා තියෙන්නේ. පුරාතනයේ සිටි තෙවැනි ඇස විවර කරගත් ප්‍රඥාවන්තයින් මේ සඳහා කේතුක ග්‍රන්ථිය පිළිබඳ ලෝකයට අවබෝධයක් කර දෙන්න මේ චිත්‍ර තුලින් උත්සාහ කරා. ඔබට ලැබී තිබෙන කේතුක ග්‍රන්ථිය ආරක්ෂා කර ගැනීම සඳහා තෙවැනි ඇස විවෘත කර ගැනීම සඳහා අධ්‍යාත්මික තත්ත්වයට ළඟාවීම සඳහා සෝඩියම් ෆ්ලෝරයිඩ් වලින්, කැල්සියම් ෆ්ලෝරයිඩ් වලින්, කැල්සියම් ෆ්ලෝරයිඩ් පවතින්නේ ස්වභාවදහමේ උල්පත් ජලය පස්වල අපගේ ශරීරය තුලත් පවතින්නට පුළුවන්. මේ යකඩ කාණ්ඩයට අයත් වන ආසනික්, ලෙඩ්, ඇලුමිනියම් මේවා මිනිස් සිරුරට විස වෙනවා, වස වෙනවා. එම නිසා
තමාට මෙයින් බේරීමට ඒ කියන්නේ කේතුක ග්‍රන්ථිය ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාත්මික තත්වයටත් භෞතික තත්වයට එකසේ මුහුණ දීම සඳහා සාකමය තන්තුමය ආහාර අරගන්නට ඕනේ. පිරිසිදු ජලය පානය කරන්නට ඕනේ. නිසි වෙලාවට ශරීරයට විවේකය ලබලා දීලා නිින්ද ලබා ගන්න ඕනේ. මේ මගින් කේතුක ග්‍රන්ථියේ බැඳී පවතින සෝඩියම් ඉවත් කරගන්නට පුළුවන් වෙනවා. ඒ තුලින් අධ්‍යාත්මික තත්වයට ළඟා වෙන්නට හැකි බව මා ප්‍රකාශ කර සිටිනවා. මා මෙතනින් දෙවෙනි දිගහැරුම අවසන් කරමි. තෙරුවන් සරණයි.